භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් මම වන්දනා කරමි. භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන සංසාරයෙන් අත මිදීම නැතිනම් මේ නිවනට පත්වීම කියලා කියන්නේ සත්වයාගේ එහෙම නැත්නම් කෙනෙකුගේ මේ සසර පවතින හේතු වන සියලුම මූලයන්ගෙන් අත මිදෙන මාර්ගයයි. ඒ කියන්නේ ඕනෑම පුද්ගලයෙක් ඕනෑම සත්වයෙක් අපි බැලුවොත් දැන් ජීවත් වෙනවා. දැන් අපිට හැට පේන විදිහට මිනිස්සු ජීවත් වෙනවා. සත්වයෝ ඉන්නවා. එක් දැන් අපිට පේන තිරිසන් සත්තු ඒගොල්ලෝ ඉන්නවා. එක් විදිහට සත්වයෝ තිරිසන් සතුන් ඉන්නවා. ඊළඟට මිනිස්සු ඉන්නවා. මනුෂ්‍යයන්ගේ විවිධත්වයක් තියෙනවා. එක් මිනිසුන්ගේ ස්වභාවය එක් විදිහයි. ඒ විදිහටම තිරිසන් ලෝකේ ගත්තොත් ඒ තිරිසන් සත්වයන්ගේ විවිධාකාරයි. එයාලගේ ජීවිත විවිධාකාරයි. බල්ලෝ ඉන්නවා, පූසෝ ඉන්නවා, කුරුල්ලෝ ඉන්නවා, මාළු ඉන්නවා. එතකොට මේ එක් සත්වයෝ තිරිසන් සත්වයෝ විවිධයි. දැන් අපි කුරුල්ලෝ ගත්තත් කුරුල්ලෝ එක් වර්ගයට ඉන්නවා. අපි නිකමට ගෙදරක ඇති කරන සුනකයෙක්, පූසෙක්, බළලෙක් වගේ ගත්තත් එයාලගෙත් එක් පරිසරවල් එයාලගේ ජීවිත වෙනස්. එතකොට මේ වෙනස්කම මොකන්ද? දැන් මේ සත්වයෝ මිනිසුන් දැන් අපිට පේන මට්ටමින් ගත්තොත් මිනිස්සු තිරිසන් සත්තු. ওই ටිකනේ අපිට පේන්නේ. ලෝක දෙකයි ඇත්තටම පේන්නේ. එතකොට මනුෂ්‍යයන් සහ තිරිසන් සත්තු. මේ දෙකේ තියෙන විෂමතාවය බැලුවොත් පුදුම විවිධාකාර ස්වභාවයක් තමයි තියෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ? ඒතර මොකක්ද මේ? භාග්‍යවතුන් වහන්සේ අපිට කියලා දෙනවා මේ නිවන කියන එක. ඒතර මේ නිවන කියන එකේ සාමාන්‍ය තේරුම නිවීම. නිවෙනවා කියන එක. නිවීම, නිවිලා යනවා. ඒ කියන්නේ මේ සත්වයක් අපිට පේන මට්ටමින් නම් මේ මිනිසුන් තිරිසන් සත්තු නම් මේ සත්වයෝ විතරයිනේ අපිට පේන්නේ. එතකොට මේගොල්ලෝ මේ සත්වයන් නැවතත් උපදින එක නවතිනවා. එහෙම නැත්නම් මේගොල්ලෝ නැවත වතාවක් එයාලට මූණ දෙන්න තියෙන අවස්ථා අවසන් වෙලා යනවා. දැන් අපි ගත්තොත් මිනිස්සු විවිධාකාර මිනිස්සු එක් විදිහට ජීවිතය ගත කරනවා. ඒතර මොකද්ද මේ ජීවිතය කියන්නේ? තමන්ට භුක්ති විඳින්න ලැබිලා තියෙන දේවල්. තමන්ට භුක්ති විඳින්න ලැබිලා තියෙන දේවල් එයා භුක්ති විඳිමින් කල් ගත කරනවා. ඕකට කියනවා ජීවත් වෙනවා කියලා. එතකොට දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරන සෑම පුද්ගලයෙකුගේම තියෙන වෙන් වුණු ජීවිත. තම තමන් භුක්ති විඳින්නේ තම තමන්ට ලැබෙන අරමුණු ටික. තමන් ඉපදුනේ කොහෙද? ඒක තමයි තමන්ට ඇහැට කනට. ඒ කියන්නේ අපි කියමු ඉපදුණු තැන අනුව තමන්ගේ ඇහැට ලැබෙන්නේ මේ අම්මා කියන රූපේ. ඒ කියන්නේ තමන්ට ලැබුණු අම්මා තමන්ට ලැබුණු අම්මා. ඒ අම්මගේ ගතිගුණ ඒ ස්වභාවය. තමන්ගේ ජීවිතය දැන් පරිහරණය කරන්න ලැබුණු අම්මා මේ. අම්මා ඒ සෙනෙහස ආදරය අම්මගේ ස්වභාවය ගතිගුණ ඒ තමන්ට භුක්ති විඳින්න උරුම ටික. තමන්ට භුක්ති විඳින්න ලැබෙන ටික. එතකොට පරිසරය තමන්ගේ උස මහත පාට කටහඬ ගතිගුණ එතකොට ඊළඟට
නෑදෑයෝ සහෝදර සහෝදරියෝ මේ ඔක්කොම ජීවත් වෙන පළාත කාලගුණය මේ ඔක්කොම දේවල් ගත්තොත් මේ ඔක්කොම මොනවාද? මේ එක් තමන්ට භුක්ති විඳීමට තමන්ට සුදුසු නැත්නම් තමන්ට අයිති කොටස මේ තමන්ට ලැබෙනවා ඒක පරිහරණය කරනවා. ඒක භුක්ති විඳිනවා. ඒකට තමයි මේ ජීවත් වෙනවා කියන්නේ. ඒතර කෙනෙකුට හිතෙන්න පුළුවන් තමන් හම්බ කරගත්තා තමන්ගේ ජීවිතය මේ මමයි මේක හදාගෙන යන්නේ කියලා. ඒක තමන් හදාගෙන යනවා කියලා හිතුවට එහෙනම් අපි සාමාන්‍යයෙන් ගත්තොත් තමන්ට ඕන විදිහම තමන් කරගන්නවා නම් මේ ලෝකේ විෂමතාවයක් තියෙන්න බෑ. තමන්ට අනිවාර්යෙන්ම අපි කියමු හොඳින් සැප සම්පත් සහිත හොඳ ගොඩක් මුදල් තියෙන ඉහළ මට්ටමේ කෙනෙක් අපි ගත්තොත් ගොඩාක් දෙනෙක් කැමති ඒ විදිහට ජීවත් වෙන්න. කිසිම දුකක් හරදරයක් නැහැ මුදලක් තියෙනවා ජීවත් වෙන්න. ඒක හැමෝටම පුළුවන් වෙන්න ඕන ඒ මට්ටමටපත් වෙන්න. නමුත් එහෙම බෑ. ඒ ඇයි තමන්ට ඕනේ දේවල් ඕනේ විදිහට ඇත්තටම තමා කරා ළඟා කර ගැනීමේ හැකියාවක් මේ ලෝක ධර්මතාවය තුළ පවතින්නේ නැහැ. මොකද මේ උපත නැත්තම් මේ ජීවත් වෙනවා කියන එක දැන් තමන් මේ වර්තමාන තමන්ට ලැබුණු මේ ජීවිතය තමන් ගත කරගෙන ආපු විදිහ සහ දැන් වර්තමානයේ අනාගතේ වෙන්න තියෙන දේ. මේ ටික දැන් තමන් මේක ජීවත් වුණා වෙනවා නම් තමන්ට ලැබුණ අරමුණු තමන් පරිහරණය කිරීමයි මේ කරලා තියෙන්නේ. එතකොට මේ අරමුණු දුන්නේ කවුද? මේ අරමුණු කවුරුත් දුන්නේ නැහැ. තමන් ඉපදෙන තැන කියන්නේ තමන්ට ලැබෙන ඉපදෙන තැන කියන්නේම තමන්ගේ ඇහැට කනට ඇහෙන ශබ්ද ඇහැට පේන දේවල් කයට දැනෙන පහස කියන්නේ අම්මා වඩා ගන්න විදිය ඉඳලම දිගටම කයට පහස නාසයට ගඳ නාසයට දැනෙන සුවඳ වර්ග ගඳ සුවඳ වර්ග මේ ඔක්කොම දේවල් තමන්ට භුක්ති විඳින්න අරමුණු මේවා මට ලැබෙන්න ඕනේ කියන එක සකස් කරගෙන ඉවරයි. ඉවර වුණු කොටස පෙර භවවලදී සකස් කරගත්තු ටික දැන් ඒකට අනුරූපීව අරමුණු ගලාගෙන එන්න සුදුසු අරමුණු ලැබෙන තැන තමා මේ දැන් විඥාන ධාතුව මෞකුස හටගෙන ඔන්න දැන් ඉපදිලා ඉන්නවා. හැම වෙලාවෙම අපිට භුක්ති විඳින්න ලැබෙන්නේ ඒ කියන්නේ මගේ ඇහැට ලැබෙන අරමුණ හදාගත්තේ මම. ඒක පෙර භවවලදී. එතකොට කයට දැනෙන පහස නාසයට කියන්නේ සිතට දැනෙන සතුට දුක මේ විපාකය අපේ භුක්ති විඳීමනේ විපාක අවස්ථා කියන්නේ. විපාකය කියන්නේ මට සතුටද දුකද ලැබෙන්න තියෙන්නේ. එතකොට මගේ හිතට සතුටද දුකද ලැබෙන්න ඕනේ දේ මට්ටම සහ ලැබිය යුතු අරමුණ මම පෙර තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ පෙර මම එක සකස් කරලා තියෙනවා. මේකට කියනවා සමුදය. මේකට තමයි කියන්නේ සමුදය. එතකොට පෙර සමුදය කරගත්තු නිසා වර්තමානයේ මට දුක හෝ සතුට පිණිස අරමුණු ලැබෙනවා. එතන මේකේ වැඩිපුරම තියෙන්නේ දුක කියන කොටස. එතකොට දුක කියන කොටස මට හැමතිස්සෙම ඉන්නේ දුක. සතුට කියන එක හරිම తాවකාලිකයි. එතකොට දුක තමයි දැන් ඉපදුණු මොහොතේ ඉඳලා අපිට මුහුණ පාන්න තියෙන්නේ විපරිණාමයට ලක්ුණු ධාතු ස්වභාවය. ඒතර ඒකෙත් මට ලැබෙන්නේ මම පෙර භුක්ති විඳීම පිණිස සකස් කරපු දෙයක්. ඒක ලැබෙනවා. ඒ ලැබෙන දේ වළක්වන්න බෑ. ඒක ලැබෙන ගමන් මේක දැන් විපරිණාමය. අපි කියමු සතුට සහගත අරමුණක් ලැබීම පිණිස මම අරමුණු පෙර සකස් කෙරුවා.
මේ භවයේ ඇහැට හෝ කනට හෝ මට පංචායතන වලට අරමුණු ලැබෙන්න මම පෙර සකස් කෙරුවා මන ආයතනයේ සතුට පිණිස. එතකොට ඒ සතුටේ අරමුණ ලැබෙනවා මම සතුටටපත් වෙනවා. නමුත් මේ අරමුණ පවත්වන්න බෑ. තමාට ඒක තමාට නතු කරගන්න බෑ. ඒකට හේතුව ඇයි? විපරිණාමය. වෙනස් වෙනවා කියන එක. මේ ලෝක ස්වභාවය ධාතු, ඒ කියන්නේ මේ ලෝකයේ ධාතු ස්වභාවය තමයි සෑම අරමුණක්ම ධාතුන්ගෙන් හටගත්තා වූ අරමුණු විතරයි. අම්මා, තාත්තා, දරුවා, පුතා, ස්වාමියා, බිරිඳ මේ ඔක්කොම ගෙදර හදන සුරතල් සතා, යාන වාහන, මේ ගෙවල් දොරවල්, දරුවෝ මේ ඔක්කොම අයිති සතර මහා ධාතුවෙන් හැදුණු දේවල් වලට. මේවා අපිට පවත්වන්න බෑ මට ඕන විදිහට. ඒ කියන්නේ විපරිණාමයට ලක් වෙන නිසා දුක අපිට ලැබෙන මේක වෙනස් වෙනවා. ඒතර මොකද්ද කරන්නේ? හැම තිස්සෙම මේ සත්වය මිනිස්සු විතරක් නෙවෙයි තිරිසන් සත්තුද සියලු සත්වයන් කරන්නේ විපරිණාමයට ලක් වෙලා මේක වෙනස් වෙනවා. අත්දැකීමෙන් දැන මේක වෙනස් වෙනවා. නිරෝගීව ඉන්නනේ හැමම වෙහෙසෙන්නේ. මොකද ලෙඩ වෙන එක ස්වභාවය. අත්දැකීම. හොඳටම දන්නවා පරිසං වුණ නැත්නම් ලෙඩ හැදෙනවා. හැම වෙලාවෙම ස්නානය කරනවා, පිරිසිදු වෙනවා, විස බීජනාශක පාවිච්චි කරනවා, ලෙඩරෝ මොනවාද අපි ආහාර පාන වලට විස බීජනාශක, ඒ කියන්නේ ආහාර වලට එකතු කරන කහ වගේ දේවල් පවා විස බීජනාශක විදිහට පාවිච්චි කරන්නේ. ඒතර මේ හැම දෙයක්ම ඇයි මෙච්චර මේ පාවිච්චි කරන්නේ? අත්දැකීමෙන් දන්නවා මේ වෙනස් වෙනවා, මේ ඇඟ ලෙඩ වෙනවා. එහෙනම් පුදුම වෙහසක් දරන කිසි කෙනෙකුට තේරෙන්නේ නැති වුණාට ඉපදුණු දා ඉඳන් අපි ඉපදෙනකොට චූටි. හැබැයි අපිව රකින්න මේ අම්මලා මහා වෙහසක් දරන. කියන්නේ අම්මලා දන්නවා දරුවව නිවැරදිව බලාගත්ත නැත්නම් දරුවා මරණයටපත් වෙනවා. ලෙඩ වෙනවා, විනාශ වෙනවා, මරණයටපත් වෙනවා. රකින්න ඕන. එහෙනම් ඉපදුණු සත්වයා ඒ ධාතුකය එක් ධාතුකයක් අවසන් වෙලා ඒ ධාතුකයේ මරණයටපත් වෙන තාක් මෙයා කරන එකම දේ මොකද්ද? පෙර සකස් කෙරුවන යම් දෙයක් භුක්ති විඳින්න අරමුණු ටික ඒ අරමුණු සකස් කරගත්තු අරමුණු පොදිය මා කරා දැන් එන්න පටන් අරන් ඒවා එනවා. මේ එන අරමුණු විපරිණාමයට ලක් වෙනවා. මේවා භුක්ති විඳින ගමන් සතුට සහගත ධාතු අරමුණු ටික ආරක්ෂා කරගන්න වෙහෙසෙනවා. ඕක තමයි දිගටම කරන්නේ. එතකොට දැන් මේ භාග්‍යවතුන් වහන්සේ අපිට කියලා දෙනවා. දැන් මේක චුට්ටක් තේරුම් ගන්න අමාරු වෙන්නත් පුළුවන්, ගැඹුරු වගේ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේවා නිතර ශ්‍රවණය කරන්න ඕනේ. අපි ශ්‍රවණය කරන එක කොටසක් සමහරට මේ විනාඩි 5 ඇතුළත දැන් අපි මේ ශ්‍රවණය කරන දේ මේ විනාඩි 5ක් වුණාට මේකේ ඇතුලේ තියෙන විශාල පරාසයක ධර්මතාවක්. ඒතර මේ විනාඩි 5 එකපාරක් අහලා ඕෆ් කරලා තියලා හරියන්නේ නැහැ. මේ විනාඩි 5 කොටස අහන්න ඕනේ 100 වාරයක්. ඇයි මට මේක දැන් අහනකොට මට සමහරට තේරෙන්න පුළුවන්. තේරෙනවා කියන එකයි අවබෝධය කියන එකයි යථාර්ථයටපත් වෙනවා කියන එක වෙන දේවල්. අහනකොට තේරෙන්නේ සිංහල තේරෙන නිසා. ඒ කියන්නේ මේ භාෂා දැනුම අපිට තියෙන නිසා. මේ තේරෙන භාෂාවකින් තේරෙන සරල සිංහලෙන් අපි මේක අහනකොට අහන දේ මට තේරෙනවා. තේරුණාට මේක මට පිළිසිඳ ගන්න ඕනේ සිත තුළට. තේරෙන දේ නැවතත් මේ විදිහටම එළියට ගන්න පුළුවන් වෙන්න ඕනේ. මානසිකාරයේ මනසට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟ එක මොකද්ද? මතක් වුණාට වැඩක් නැහැ. ප්‍රතිචාර දැක්වීම. මට භුක්ති විඳින්න ලැබුණු මම පෙර සකස් කරගත්තු දේවල් මම දැන් භුක්ති විඳිනවා. මේ අරමුණු භුක්ති විඳීම තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන දෙයක් තියෙනවා. එතකොට තේරුම් ගන්න ඕන මේක හොඳට ශ්‍රවණය කරනකොට තේරෙන්න ඕන ඒක වෙනම දෙයක්. නැවත මානසිකාරය කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ යම් අවබෝධයක් ලබා ගත්තා.
ඊළඟට මේ යථාව දකින්න ඕන. යථාර්ථයටපත් වෙන්න ඕන. එතකොට මම අහන්න ඕන, දරා ගන්න ඕන, ඒක මානසිකාරය කරන්න ඕන, ප්‍රායෝගිකව යොදන්න ඕන. යොදන කෙනා තමයි යම් අවස්ථාවකදී මේ යථාවටපත් වෙන්නේ. සත්‍යතාවයටපත් වෙනවා. ඒතර සත්‍යතාවයටපත් වෙනවා කියන්නේ මෙයා සෝතාපන්න මාර්ගස්තයි. එතකොට මාර්ගස්තයි කියන්නේ යථාර්ථයටපත් වුණු කෙනෙක්. එතකොට ඒ යථාර්ථයටපත් වීම තුල ගමන් කිරීම තුල ස්ථාවරත්වයකටපත් වෙනවා. යථාර්ථය තුල ස්ථාවරත්වයකටපත් වෙනවා. එයාට අපි කියනවා සෝතාපන්න. ඒ කියන්නේ යා මේ සලායතන මේ සත්ත්ව ස්වභාවය, සලායතන කියන්නේ සත්වයානේ. මේ සත්ත්ව ස්වභාවය, එහි යථාර්ථය, සත්‍යය නිවැරදිව දැක ගන්නවා. ඒ කියන්නේ දැක ගන්නවා කියන්නේ තේරෙනවා කියන එකවත්, මානසිකාරය හරියට කරන්න පුළුවන් කියන එකවත්, මේ වර්තමානයේ සිට පවත්වන්න පුළුවන් කියන එක නෙවෙයි. මේ කියන්නේ මෙයා නිදාගත්තත්, ඇහැරගෙන හිටියත්, මෙයා කුමන කර්තව්‍යක නියැලුණත්, මෙයා යථාර්ථය මතයි ඇහැ කන නාසය දිව ශරීරයට එන අරමුණු භුක්ති විඳින්නේ. මනසට එන අරමුණු භුක්ති විඳින්නේ. භුක්ති විඳීම තුළ තියෙන බුද්ධ ඥාන 67. එයා තමයි අපි කියන්නේ සෝතාපන්න කියලා. ඒතර මේ බුද්ධ ඥාන 67 කියලා කියන්නේත් සම්මා ඥානනේ. ඒ සම්මා ඥාන ලැබෙන්නේ කාටද? සම්මා ඥාන ලැබෙන්නේ මේ අෂ්ටාර්යයන් වහන්සේලාටනේ. එතකොට දැන් අපි දැනගන්න ඕන දේ තමයි මේවා මේ චුට්ටි කාලයක ධර්මතා කොටසක් මේ අනේ මන් ශ්‍රවණය කෙරුවා, පැයක් ඇහුවා. ඒ සාමාන්‍යයෙන් අපි වචනයට කියන්නේ මම ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කෙරුවා. හරි. ඒක දැන් මම ශ්‍රවණය කෙරුවා. දැන් මම ඒක දන්නවා. මට මේක මතකයි. කොහොම නෙවෙයි. මේක නැවත නැවත අහන්න ඕනේ. මොකද අපි ජීවත් වෙනවා කියලා කරන්නේම හැම තිස්සෙම මේ අරමුණු පරිහරණය කිරීම. අරමුණු භුක්ති විඳිනවා. මම සකස් කරගත්තු අරමුණු භුක්ති විඳින ගමන් තව වැඩක් වෙනවා. මොකක්ද වෙන්නේ? දැන් පෙර මම අරමුණු හදනවා කියලා වෙනම වැඩක් කෙරුවද? නෑ. පෙරත් මම කෙරුවේ ජීවත් වුණා පෙර භවයේත්. ජීවත් වෙන අතරතුර ඒ ජීවිතයේදීත් මට ලැබුණේ පෙර භවවලදී මම ඒ වර්තමානයට ආයතන 6ට භුක්ති විඳින්න අරමුණු ටිකක් හදලා දීලා තියෙනවා. ඒක තමයි සමුදය කිව්වේ. ඒ අරමුණු ටික භුක්ති විඳින ගමන් භුක්ති විඳීම තුල නැවතත් තියෙනවා. නැවතත් භුක්ති විඳීම පිණිස අරමුණු සකස් කිරීමක්. මේක තමයි අපි කියන්නේ ප්‍රතිචාර දක්වමින් නැවත වතාවක් ප්‍රතිචාර දැක්වීමට අවස්ථා සකස් කරගන්නවා. මේක තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. එතකොට දැන් හැම අවස්ථාවකදීම දැන් ජීවිතයේ අපිට ලැබෙන අරමුණු මම සකස් කරගෙන තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා සඳහන් කෙරුවා අරමුණු කිව්වේ මොනවටද? මගේ දරුවා, මගේ අම්මා, තාත්තා, ස්වාමියා, බිරිඳ, සුරතල සතා, ගෙදර හදන සුරතල සතා, මගේ මල්ගහ, මගේ ගෙදර, මගේ වහල, පොළව, යාන වාහන මේ ඔක්කොම දැන් මේවා තමයි මගේ භුක්ති විඳින්න තියෙන මට අරමුණු. මේවා වර්තමානයේ මම දරුවෙක් ඉපදෙව්වා කියලා අපි හිතනවා. නමුත් දරුවා ඉපදෙව්වේ මම ඒක මගේ භුක්ති විඳීම පිණිස මට අවස්ථාවක් තියෙනවා. පෙර හදලා තියෙනවා. දැන් කෙනෙක් ඉන්න පුළුවන් ඒක ලෝකේ සාමාන්‍ය දේවල්නේ. දරුවෙක්ව කොච්චර හදා ගන්න ඕනත් එයාගේ කුස තුළ දරුවෙක් පිළිසිඳ ගැනීමේ හැකියාව යට නැති වෙලා යනවා. සමහරට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ඒ දරුවෙක් හදාගන්න බෑ. ඒතර ඒ වගේ. එතකොට ඒ කියන්නේ ඇයි මේ තමා පෙර මම භුක්ති විඳින්න හදාගත්තු දේවල්. මේකටම තමයි අතීත කර්ම කියලා කියන්නේ. ඒතර දැන් මේ කර්ම කියන්නේ මොනවාද? අතීත කර්ම කියන එකේ තේරුම ක්‍රියාව. කරපු දෙයක්. ඒතර මොනවද කරන්නේ? දැනුත්
මොනවද කරන්නේ? මේ ජීවිතේ අපි දේවල් නේද කරන්නේ හැමතිස්සෙම. දරුවෝද අම්මා තාත්තද දරුවෝද ස්වාමියාද බිරිඳද සත්තුද මේ හැමෝම මොනවද කරන්නේ? මේ කරනවා දේවල්. ඒගොල්ලෝ එක්ක කතා කරනවා, hina වෙනවා, කනවා, බොනවා, හිතනවා, පතනවා, යනවා, එනවා. මේ මොනවද? මේ කරනවා කර්මය. ක්‍රියාත්මක වෙනවා. කොහෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? දැන් වචන කතා කරනවා, කය වේසෙනවා, සිතවිලි නේ සිතනවා, හිතනවා. හිතලයි කතා කරන්නේ. හිතලයි ක්‍රියාත්මක කරන්නේ, ඇවිදින්නේ. ඒතර දැන් මේ විදියට මේ හැම පෙර අපි භුක්ති විඳින්න අරමුණු වර්තමානයේ හැදුවා කියන්නේ පෙර මම දෙයක් කරුවා. කරනවා කියන්නේම ඒ දේ තුල තියෙනවා අනාගතයේ මට ලැබෙන්න දෙයක්. එතකොට අපි දැන් සරලව ආපහු බැලුවොත් මේ විදිහට අපි ඔන්න දැන් දේවල් අපිට භුක්ති විඳින්න ලැබෙනවා. සරලව බලමුකෝ අතීත කර්මය තමයි. අතීතයේ මම කරපු දේවල්. දැන් අපිට වෙලා තියෙන මේ ධර්මය එක්ක පාලි වචන ගොඩකට හිර වෙනවා. එහෙම නැත්නම් අර යම් සූත්‍ර කටපාඩමකට හුරු වෙලා. ඒ කියන්නේ අපි පටිච්චසමුපාදයේ කියපු ගමන් ටක් ගාලා කෙනෙකුට මතක් වෙන්නේ අවිද්‍යාව නිසා, සංස්කාර නිසා, විඥාන නිසා, නාම රූප නිසා, සලආයතන මේ විදිහට වේගින් කොටසක් මතකයට එනවා. කර්මය කියපුවම මතක් වෙන්නේ වෙනම කොටසක්. මේ කිසි තැනක හොන්දට බලන්න ප්‍රායෝගික අවස්ථාවක් ගැන දැක්මක් නැහැ. කටපාඩම් අපිට කටපාඩම්. දැන් කෙනෙක් ධර්මයේ ශ්‍රවණය කරනකොටම මේ ගුණ ශ්‍රවණය කරනකොට මේ අතීත කර්මනේ. ඔච්චරයි. දැන් අතීත කර්ම කියලා දැන් මේක ශ්‍රවණය කරුවා. එයා නැගිට්ටා. ඉතින් ඉවර වෙලා දැන් ජීවිතේ ගත කරනවා. ඉතින් ජීවිතේ ගත කරන්න බෑ මේක හරියට තේරුණා නම්. ඒ කියන්නේ ගත කරන ජීවිතේ හැම අවස්ථාවකම දැන් කර්මයනේ නැවතත්. මේ ධර්මයේ ශ්‍රවණය කරන මොහොත කර්මය. කුසල හෝ අකුසල. දැන් මේකේ තියෙන ආර්ය භූමිය සහ ආර්ය භූමියට අයිති කර්ම. සාමාන්‍ය ආර්ය සහ අනාර්ය තමයි කොටස් දෙක. සම්පූර්ණ ආර්ය කර්ම සහ අනාර්ය කර්ම. අනාර්ය ටික තමයි අපි නැවතත් බෙදන්නේ. මොනවාද? අනාර්ය කර්ම වල තියෙනවා පින. ආර්ය කියන්නේ නිවන, සම්මා. ඒතර මේ ධර්මය ටිකක් පැටලිලා අපිට තියෙනවා ලෝකේ. මේ හැම එකටම හේතුව අර කටපාඩම් ධර්මය කටපාඩමක් දිගින් දිගට අරගෙන යම. අපි ධර්මයේ කියලා සමහරවිට ශ්‍රවණය කරන්නේ යම්කිසි සූත්‍රයක් විතරයි. සූත්‍රය අවසානයේ සූත්‍රයේ කෙනාට ශ්‍රවණය කරන අයටත් කටපාඩම්. ඊට පස්සේ එකෙච්චරයි ධර්මයේ කියලා මතක තියාගන්න හදන්නේ ත්‍රිපිටකයේ තියෙන සියලුම වචන ටික විතරයි. එහෙම නෙවෙයි. මෙතන මේ සම්පූර්ණ සත්‍ය ස්වභාවය ගැනයි භාග්‍යවතුන් වහන්සේ කියලා දෙන්නේ. ඒක තමා තුළින් දකින්න ඕන දෙයක්. දකින්න බැහැ කෙනෙකුට කිසි දවසක තනියෙන්. මේකට අනුපිළිවෙලක් තියෙනවා. එතකොට අපි හැමදාමත් පැහැදිලි කරලා දෙනවා. දැන් මේ ඇත්තට මේ ධර්මය අපි එක සූත්‍රයක් ගත්තට හරියට අපි පැහැදිලි කරලා අවබෝධයක් අපි කෙනෙකුට ගන්නවා නම් මේ එක සූත්‍රයක් ඇතුළත තියෙන දේ අනිවාර්යයෙන්ම ඊළඟ සූත්‍රය ඇතුළත මේකම කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි ඒ? මේ භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර කියලා මොනවද දේශනා කරලා දුන්නේ? බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි ලෝකේ මේ තාක් පහළ වුණ සීල බුදුවරුන්ද අනාගතේ පහළ වෙන සීල බුදුවරුන්ද කියලා දෙන්නේ එකම දෙයයි. එකම දෙයයි. ඒතර එක් පුද්ගලයා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න පැමුණුනහම එක් කෙනාගේ එක් දෘෂ්ටි තියෙනවානේ. දැන් අපි තුනත් අපි දන්නවා මිනිස්සු අපි ආශ්‍රය කරනකොට සාමාන්‍ය ඕනෑම කෙනෙක් දන්නවා තමන් ඇසුරු කරන මිනිස්සු එක විදිහයි. එකම ප්‍රශ්නයක් දිහා දෙන්නේ දකින්නේ දෙවිදිහකට. අපි කියමු සමානව දකින්න පුළුවන්. නමුත් එයාලගේ දෘෂ්ටි වෙනස්. සමාන වෙන්නේ නැහැ කිසිම කෙනෙක්. ඒ දෘෂ්ටිය කියන්නේ තමන්ගේ දැක්ම. ඕනෙම ප්‍රශ්නයක් දකින විදිහ. එක්කෙනා දකින විදිහ වෙනස්.
එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ හමු වෙන්න එන මේ පුද්ගලයන්ගේ තියෙන එක් අදහස්. ඒතර මොකද බුදුරජාණන් වහන්සේ කරන්නේ මේගොල්ලන්ට හැමෝටම එකම විදියට කියලා දුන්නාට මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා එක් පුද්ගලයාට ගැළපෙන විදිහට කියන්නේ යාගේ දෘෂ්ටියට අනුව, යාගේ දැක්මට අනුව. ඒ කියන්නේ අපි සමාජලාවට අපි දකිනවා සමාජයේ ඕනම කෙනෙකුට හම්බ වෙනවා අපි කිව්ව ලෙඩකට බෙහෙත් ගන්න එක පවා. ඒක සාමාන්‍ය දෙයක් නේ. එතකොට කෙනෙක් කැමති ආයුර්වේද නැත්නම් ආයුර්වේද හරි හෙළවෙදකම. ඒකෙත් කොටස් දෙකක් තියෙනනේ. ආයුර්වේද බෙහෙත් ගන්නම කැමති. නැත්නම් සිංහල බෙහෙත් කිමු. සිංහල බෙහෙත්ම ගන්න කැමති. ඒතර එහෙම කෙනෙක් අපිට හම්බුනහම දැන් අපි ඉංග්‍රීසි බෙහෙත් ක්‍රමය ගැන කියන්න ගියොත් එහෙම එයා ඒක පිළිගන්නේ නැහැ. එයා ඒක කොහොමදවත් කරන්නේ නැහැ. එතකොට මොකද අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ ළඟටත් පැමිණෙන අය මේ වගේ දෘෂ්ටි. එතකොට මොකද භාග්‍යවතුන් වහන්සේ කරන්නේ? මේ අපි නිකමට ගත්තොත් ආවේ සිංහල බෙහෙත් ක්‍රමයට කැමති කෙනෙක් නම් භාග්‍යවතුන් වහන්සේ කරන්නේ එයා කැමති දේ තුලින් එයාට අවශ්‍ය දේ තේරුම් කරලා දෙනවා. ඒතර සිංහල බෙහෙත් වලට කැමති කෙනාට නම් එයා සිංහල බෙහෙත් පැත්තෙන් දෙයක් කතා කරලා Tamanට අවශ්‍ය දේ ඒත්තු ගන්නවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඒ හමුවට පැමිණෙන එක් පුද්ගලයාගේ මානසික මට්ටම ශක්තිය අනුව තමයි මේ සත්ත්ව ස්වභාවය පැහැදිලි කරලා දුන්නේ. එතකොට මේ සූත්‍ර කියලා තියෙන හැමතිස්සම සූත්‍රයක් කියලා කියන දැන් මෙතන තියෙන්නේ සත්ත්ව ස්වභාවය තේරුම් ගැනීම තුළින් යම් ස්වභාවයකටපත් වෙන්න. දැන් අපි සාමාන්‍යයෙන් ගණන් වල මොනවද සූත්‍ර කියන්නේ? ගණන් විද්‍යාව හැරි සූත්‍රයක් කියන්නේ යම් කිසි ඵලයක් ලබා දෙන දෙයක් නේ. නේද? යම් කිසි සංඝටක ප්‍රමාණයක් මෙන්න මෙහෙම එකතු කරාම ඒකනේ සූත්‍රයක් කියන්නේ. නිකන් ගත්තොත් අපි x එකතු කිරීම y එකතු කිරීම මේ එක අපි දානවනේ. ඒ කියන්නේ මේ සංඝටක x කියන්නේ එක වර්ගයක් y කියන්නේ එක වර්ගයක්. මේ එක් දේවල් වල සංයෝගයෙන් එක් දේවල් වල සංඝටකයන්ගේ සංයෝගය මත මෙන්න මේ සමානයි මෙන්න මේ ඵලය එනවා. ඒ වගේ තමයි මේ සූත්‍ර භාග්‍යවතුන් වහන්සේගේ සූත්‍ර කියන්නේ එහෙම එකක්. ඵලයක් ගන්න එකයි. ඒතර මෙතන සමානයි ඵලය තමයි ආර්ය භූමිය. ආර්ය භූමිය කියන්නේ සෝතාපන්න මාර්ගස්ත ඉඳලා රහත් නිවනටපත් වීම. බුද්ධ ඥාන 67 තමයි සමානයි ඵලය කියපුවම ඵලය තමයි බුද්ධ ඥාන 67. සෝතාපන්න මාර්ගස්ත ඉඳලා රහතන් වහන්සේ දක්වා නිවන දක්වා. එතකොට මේ පැත්තේ තියෙන්නේ සූත්‍රය තමයි අර මගපල ගබා ගන්න අපි කරන්න ඕන දේ. එතකොට එක් පුද්ගලයාගේ ගති ලක්ෂණ, එයාගේ මානසික මට්ටම, එයාගේ දෘෂ්ටිය අනුව තමයි මේ සමීකරණය දුන්නේ. ඒතර සිල් රකින්න ගොඩාක් කැමති කෙනෙකුට ඒ පැත්තෙම භාග්‍යවතුන් වහන්සේ කියලා දෙනවා. අපිට හොච්චර උදාහරණ තියෙනවාද? ආලවක යකුන් දමනය කිරුවා සෝතාපන්න වුණා. ඊළඟට අපි දන්නවා අර කසීපාරාද්දාචාර සීසාන කොට මේ බුදුරජාණන් වහන්සේ ඒ කමත දිගේ වැඩම කරනවා මුළු කාලය පුරාවට. ඉතින් මේ විදිහට අවසානයේ ඔන්න ධර්මයේ කියලා දුන්නා. එහාට ගත්තේ ඔක්කොම අර සීසෑම ගැන මොනවද මේ කෙත අස්වැද්දන්න ක්‍රමය ගැන. එතකොට මේ විදිහට ඒ පුද්ගලයාට ඒක විතරක් නෙවෙයි සියලුම සූත්‍ර ටික ගත්තත් ඒ පුද්ගලයාට ගැළපෙන විදිහට මේ පැත්ත සූත්‍රයේ සංඝටක ටික අනුපාත ටික සකස් කරගන්න විදිහ කියලා දෙනවා. මොකටද? ආර්ය භූමියටපත් වෙන්න. ඒතර දැන් අපි මොකද්ද මේ කාලේ කරන්නේ? සියලුම සූත්‍ර කටපාඩම් කරගන්නවා. දැන් මොකද වෙලා තියෙන්නේ? සූත්‍ර ටික කටපාඩම් සමානයි ඵලය ගන්න බෑ. ඇයි මේ සංඝටක හොයාගන්න බෑ නෑ සූත්‍රනේ කටපාඩම්. සූත්‍රේ කටපාඩම් වුණාට මේකට අපි ආදේශ කරන්න ඕන සංඝටක ටික දාගන්නේ කොහොමද? සූත්‍රයක් තිබ්බට බෑ. මේකට ආදේශ කරන්න ඕන දේවල් ටිකක් අපිට දෙන්න පුළුවන්කම තියෙනෝනේ. ඒතර දැන් වැරදිලා තියෙන්නේ සූත්‍ර කටපාඩම්. හැබැයි ඵලය ගන්න මේ දාන්න ඕනේ සංඝටක අපි දන්නේ නැහැ. ඒතර මුළු ත්‍රිපිටකයම පාඩම්, අභිධර්මයේ පාඩම්, සුවිසි ප්‍රත්‍ය කියන්නේ ප ဋ ාණ ප්‍රකරණ මේවා කටපාඩම්. හැබැයි අපිට
සමානයි ඵලයට යන්න හරි අමාරුයි. ඒක තමයි ඒකට හේතුව අපේ අර වැරද්ද. එතකොට හැම තැනකම තිබුණේ මේ සත්‍ය ස්වභාවය ගැන. ඒතර මේ බුද්ධ ඥාන 67 තියෙනවා කියමු. මේ බුද්ධ ඥාන 67 කියන්නෙම මේ සියලුම සත්‍ය ස්වභාවය. එහෙනම් මේ බුද්ධ ඥාන 67 තියෙනවා නම් සියලු සූත්‍රවල තියෙන මොනවද? සූත්‍රවල තියෙන මේ බුද්ධ සමානයි බුද්ධ ඥාන 67ට යන හැටි. එහෙනම් බුද්ධ ඥාන 67 තිබුණොත් කෙනෙකුට හැම සූත්‍රයකම කියන්නේ මොකද්ද කියලා කියන්න බැරිද? හැම සූත්‍රයක්ම එකිනෙකට එකක් ගලපලා සමානයි ඵලයට ගන්න බැරිද? පුළුවන්. මේක තමයි භාගතුන් වහන්සේ කියලා දුන්නේ. මේක තමයි පරිපූර්ණ ධර්මස්කන්ධය. සමානයි පටිච්චසමුප්පාදය, සමානයි සලආයතනයන්ගේ හට ගැනීම, සමානයි සියලුම සෝතාපන්න ඉඳලා රහත් ඵලයේ දක්වා නිවනටපත් වීම. විදිය තමයි සියලු සූත්‍රවල තියෙන්නේ. පටිච්චසමුපාදය අපි කතා කරන පුංචි කොටස විතරක් නෙවෙයි, සෝවිසි ප්‍රත්‍ය කියලා ප ဋ ාණ ප්‍රකරණේ කතා කරන ටික විතරක් නෙවෙයි. සලආයතනයන්ගෙන් හට ගැනීම, අභිධර්මයේ මේ හැම තැනකම තියෙන්නේ සත්වයාගේ මේ භුක්ති විඳින අරමුණු සකස් කර ගැනීමම විතරයි. ඒ කියන්නේ මේ අරමුණු සකස් කරලා පෙර තියෙන ටික මම භුක්ති විඳින ගමන් කරන්නේ අනාගත පැවැත්මකට භුක්ති විඳින්න සතර මහා ධාතු අරමුණු මා කරා එන්න ඕන විදිය මම හදනවා මේ වර්තමානයේ. ඔක තමයි පටිච්චසමුපාදය කියන්නේ. ඒතර භුක්ති විඳින්න අරමුණක් මා කරා එන්න නම් අරමුණ භුක්ති විඳින්නා වූ ආයතන සැකස්මක් මේ වර්තමානයේ සිද්ධ වෙනවා. වර්තමානයේත් මොකද්ද කරන්නේ මම? සතර මහා ධාතුනේ හැම අරමුණක්ම කියන්නේ සතර මහා ධාතු. සතර මහා ධාතු අරමුණු මම භුක්ති විඳින්නේ ආයතනයේ. ඒතර මම මොකද්ද කරලා තියෙන්නේ? ප්‍රතිචාර දැක්වීම පිණිස අරමුණු විතරක් නෙවෙයි. ඒ අරමුණ සකසනවාම කියන්නේ ආයතනයත් එක්කමයි. ඒ සකස් කරගත් එක වර්තමානයේ භුක්ති විඳින ගමන් නැවත වතාවක් අනාගතයේ භුක්ති විඳින්න අරමුණු සහ ආයතනය මම මේ වර්තමානයේ හට ගන්නවා. මේක තමයි භාගතුන් වහන්සේ අපිට කදුනේ මේ තමා සමුදය. ඒතර සමුදය කියන්නේ මේ වර්තමානයේ දැන් අපි මේවත් සමුදය කියපු ගමන් කෙනෙක්ට අග්ගාලා කියන්නේ කාම්භව විභව. ඔච්චරයිනේ කියන්නේ. එහෙම කිව්වම කොහොමද අපි නිරෝධ මාර්ගයට යන්නේ? මට මේක පේන්න ඕනනේ මුලින් නිරෝධය කරන්න. කටපාඩම් කරාට මම උදේ හවස ගාත ටික කටපාඩමින් කිව්වට මේ සමුදය නැති වෙන්නේ නැහැ. මම අනිත්‍යයි කියලා ඇස් පියාගෙන එක කොටසක එක විනා කාලය වෙන් කරන් ඒක චුට්ටක් විතරක් කරලා නැගිටලා කියලා ජීවත් වෙනවා. ඒතොරේ ජීවත් වෙන වර්තමානයේ නිවේද අපේ පටිච්චසමුපාදේ ක්‍රියාත්මක වෙන්නේ. අර භාවනාව අර කරනවා වගේම මට පුළුවන් වෙන්න ඕන මගේ භුක්ති විඳින හැම වර්තමාන අවස්ථාවකදීම මේ සමුදය දකින්න. සමුදය දකින්නකොට තමයි නිරෝධය කරන්න පුළුවන් වෙන්නේ. ඒතර භාගතුන් අපිට කියලා දෙනවා මේ වර්තමානයේ අපි කරා එන්නේ මම කලින් හදාගත්තු ටික. ඒකනේ සමුදය කියන්නේ. සමුදය නිසා හදලා දුන්නු නිසා තමයි දුක එන්නේ. දුකේ හේතුවත් අපි සඳහන් කරන්නේ විපරිණාමය නිසා. භුක්ති විඳින හැම අරමුණක්ම විපරිණාමයට යටත්. ලෝක ධර්මතාවය. අනිත්‍ය කියන්නේ ලෝක ධර්මතාවය. සතර මහා ධාතු මේ ධාතු කිසිවිටකත් එක්ෂණයක්වත් පවතින්නේ නැහැ. ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. ක්ෂණ 51කදී සම්පූර්ණ රූප සංතතියක් අවසන් වෙලා යනවා. රූප කලාපයක් අවසන් වෙලා යනවා. මේ රූප සංතතියක් අවසන්. ඒතර මේ විදිහට අවසන් වෙනවා කියන්නේ ඒක තමයි එයාගේ විපරිණාමය, විනාශය, අනිත්‍යයි, අනාත්මයි, පවතින්නේ. ඒකට අපිට ලැබෙන අරමුණ දුකයි. කිසිම දෙයක් අපිට ඕන විදිහට නතු කරලා තියන්න බෑ. කිසිම දෙයක් තියන්න. තමන්ට තමන්ගේ මේ කය පවත්වන්න බෑ. ඒක අත්දැකීම ඕනම කෙනෙක්ගේ. තමන්ගේ වස්තුව තමන්ට ඕන විදිහට තියන්න බෑ. කොච්චර වෙහෙසනවද නඩත්තු කරන්න. අලුතින් ගේන බඩුවක් ගෙනාපු මොහොතේ පටන් මිලදී ගත්තු මොහොතේ පටන් ඒක විපරිණාමයට නතුයි. අපි කොච්චර පරිසම් කරන්න ඕනද උපකරණයක්. ඕනම දෙයක් අපි පාවිච්චි කරන්න ගත්තම ඒක පරණ වෙනවා කියලා කියන්නේ විපරිණාමය නිසා ධාතු රූපක සංතති මේ
රූප කලාප විනාශ වෙනවා. අලුතෙන් හටගන්නේ. අලුතෙන් හටගන්නවා කිව්වට ඒක මොනවාද ඒ තිබ්බ මට්ටමටම ධාතු හැදෙන්නේ නැහැ. ඒක මේ ස්වභාව ධර්මයේ ස්වභාවයක්. තියෙන ධාතු නිරුද්ධ වෙලා අවට තියෙන ධාතු එකතු වෙනවා. එතකොට ඕනෙම වස්තුවක එළියේ මේ අපිට වාතය හරහා මෙතන සතර මහා ධාතුව තියෙනවා. මේ අවකාශයේ සතර මහා ධාතුව තියෙනවා. අපි අතින් පොඩ්ඩක් අත සෙලෙව්වොත් අපේ අතට සීතල දැනෙනවා. නේ හුළඟ කියලා අපිට දැනෙනවා. ඒතර මේ අතට දැනෙන්නේ සීතල. සීතල දැනෙනවද නිකන් තද ගතියක් නැතුව. එහෙනම් එතන පටවියක් තියෙනවා. පටවිය සහ සීතල සහ මේ වායුව නිසානේ මේ චලනය වෙන්නේ අවකාශය තුළ. සතර මහා ධාතුව අවකාශය තුළ තියෙනවා. ඒතර ඕනෙම වස්තුවක මේ අවකාශය තුළ මේ තියෙන සතර මහා ධාතුව මේ පෘෂ්ඨයේ හැමතිස්සෙම ඝට්ටණය වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඝට්ටණය වෙනකොට මේ බාහිර තියෙන ස්තරය හැමතිස්සෙම මුලින්ම වෙනස් වෙන්නේ ඒක වැඩිපුරම. ඒ බාහිර ධාතු තමයි මේ තියෙන වස්තුවේ එළියේ තියෙන පෘෂ්ඨය හා සම්බන්ධ වෙනවා. රූප කලාප වෙනස් වෙන්න ගන්නවා. ඒත් එක්කම අභ්‍යන්තරයට ගමන් කරනවා. අභ්‍යන්තර වශයෙන් නිතරම වෙනස් හැම මොහොතකම වෙනස් වෙනවා. ඒතර මේ විපරිණාමය. ඉතින් කොහොමද අපි අපිට ඕන විදිහට වස්තුවක් පවත්න්නේ? මුදලින් ගන්න වස්තුවක් හරි මහ පොළොවේ තියෙන ගහක් හරි ගල් කැටයක් හරි මේ කිසිම දෙයක් අපිට පවත්වන්න බෑ. ඉතින් එතකොට මේ දුක. එතකොට භාගතුන් වහන්සේ අපිට කියනවා මේ මොකද වෙන්නේ? හැම වර්තමාන අවස්ථාවකම මම මේ පරිහරණය කරන දේවල් කරන්නේ සතර මහා ධාතු. පරිහරණය කරනවා කියන්නේ සමුදයට නතුයි. ඒ කියන්නේ මම මේ වර්තමානයේ පරිහරණය කරමින් එම අවස්ථාව මෙතන පෙරපසු නොවී කියන්නේ. මේ අවස්ථාවේදීම මම නැවත වතාවක් පරිහරණය පිණිස මේ පරිහරණය කරන්නේ කොයි ස්වභාවයෙන්ද? ඒ ස්වභාවයට අනුව අනාගතයේ පරිහරණය කිරීමට ධාතු පැවැත්මක් මම හදා ගන්නවා. ඔකට කියනවා සමුදය. ධාතු පැවැත්මක් හදා ගන්නවා කියන්නේ කාම. ඒ සතර මහා ධාතුන් මේ මගේ ඇහැට කනට නාසයට එන හැම වස්තුවක්ම මට ලැබෙන්නේ මේ සතර මහා ධාතු රූප වශයෙන්. ඕකටනේ කැමති. කාමයට ඇති කැමැත්ත. කාම තණ්හා. ඊළඟට මොකද්ද? වර්තමානයේ පරිහරණය කරන ගමන් අපි ඒක භුක්ති විඳිනවා කියනවනේ දැන්. වර්තමානයේ පරිහරණය කියන්නේ මේක භුක්ති විඳීම තුලම අනාගතයේ භුක්ති විඳීමට අරමුණු සකසා ගන්න කැමැති. භව තණ්හා. භව කියන්නේ පැවැත්ම. පංචකාමයට ඇති කැමැත්ත සහ ඒ කියන්නේ මේ මගේ ලෝකයනේ. දරුවා අම්මා තාත්තා ගෙදර වස්තුව දීපල මේ මුල මුදල් මේවට තියෙන කැමැත්ත. මේ වර්තමානයේ පංචකාම කැමැත්ත මම පවත්වන්න කැමති. ඒකට කියනවා භව. පවත්වන්න කැමති තණ්හා භව තණ්හා. එතකොට සමුදය කියන්නේ මේ වර්තමානයේ මම මා කරා එන අරමුණු. මං තරහ ගත්තොත් තරහ ගන්න ඒ දෙයට අකමැති නිසා වෙන දෙයකට කැමති නිසා. එහෙනම් අකමැත්ත තුල තියෙන්නේ කාමහා භව තණ්හා. සමුදය වර්තමානයේ ඇහැ තුල කන තුල මේ විදිහට ආයතන 6 තුල මේ විදිහට උපත සැදෙනවා කොහාටද දැන්? කාම භව නේද? එතකොට ඊළඟ කොටස තමයි අර විභව කියලා කියන්නේ මේ කාමය පවත්වන්න කැමති නෑ. දැන් මොකද කරන්නේ? ඒක තමයි අයිති වෙන්නේ. කාමය පවත්වීම නවත්තලා කාමය නොපවත්වීම පවත්වන්න පටන් ගන්නවා. කාමය පැවැත්වීම නවත්වලා කාමය පාවිච්චි කිරීම නැවතීම පටන් ගන්න හදනවා. කාමය අතහැරීම ක්‍රියාත්මක කරනවා. ඔකට කියනවා විභව තණ්හා. මේක නැවත අහලා පැහැදිලි කරගන්න ඕන. ඉස්සලාම සමුදය තුළ කාම පැවැත්ම පැහැදිලි වෙන්න ඕන.
ඊළඟට බලන්න කාමය කියන්නේ පංචකාමය. මගේ දරුවා, මගේ ගෙදර, මගේ ජීවිතය, දීපල වස්තුව මේවා එන්නේ මට සතර මහා ධාතු විදිහට. මේ දේවල් වල පාවිච්චි කිරීමේ කියන්නේ මම ජීවත් වෙනවා, පරිහරණය කරනවා, භුක්ති විඳිනවා. මේ කිරීම තුල මම ඒ සතර මහා ධාතුව කියන්නේ පංචකාම ඒකට ඇති කැමැත්ත පවත්වනවා. පවත්වනවා. කාම භව. ඒ කියන්නේ දැන් මට හැදෙන්නේ මොනවද? කාම භව. තේරෙනවද? මනුස්ස, දේව, තිරිසන් මේ කාම භව. එතකොට මම මේ දේවල්, මේ පංචකාම, මේ සාමාන්‍ය ලෞකික පැවැත්ම සාමාන්‍ය ලෞකික පැවැත්ම නවත්වා ගැනීම පටන් ගන්නවා. සාමාන්‍ය ලෞකික පැවැත්මෙන් ඉවත් වීම පවත්වනවා. එතන කාම නෑ. නමුත් මට යම් දෙයක් පවතිනවා දැන්. පවතිනවා කියන්නේ භව. එතන මොකද්ද පවතින්නේ? මොකටද කැමති? මොකටද තණ්හා දැන්? කැමැත්ත. පංචකාමය අයින් කරන්න. ලෞකිකත්වය අතමුදවන්න. ලෞකිකත්වය පවත්තන එක ඉවත් වෙන එකට කියනවා විභව. ඒක තණ්හාවටයි. එතකොට ඒ තුල මම මොකද කරන්නේ? ගෙවල් දුරවල් මේ සියල්ල ඉවත් කරලා වෙනම එක අපි දන්නවා ලෝකයේ අදත් එහෙමයි සාමාන්‍ය සියල්ල ඉවත් වෙලා යම් පැවැත්මකට පවතිනවා. අන්න එතනදී අපිට පළවෙනි සමාධියේ ඉඳලා නේව සංඥානා සංඥාතනය දක්වා උපදවීම කියන එක ආරම්භ වෙනවා. දැන් මේක ලෝකෝත්තර තමයි. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ මේක ලෝකෝත්තරයි. හැබැයි ආර්ය භූමියට අයිති නැත. ආර්ය කියන්නේ සම්මා බුද්ධ ඥාන 67ට අයිති නැත. අයිති නම් බුදුන් බුදු වෙන්න කලින් ලෝකයේ මේ ධ්‍යාන 9 පැවතුණා. එහෙනම් සම්මා සම්බුද්ධත්වයට පත්වන බුදු කෙනෙක් මේ 9 නෙවෙයි අපිට කියලා දුන්නේ. සුදුහත් කුමාරයා නේව සංඥානා සංඥායතනෙ ඉපදෙව්වා. බුද්ධත්වයට කලින් ගුරුවරු හිටියා. අසිත තාපසතුමා අපි අහලා තියෙනවා දිව්‍ය තලයට ගමන් කරනවා. ඊර්ති බල තිබුණා. මේ අයිති විභව තණ්හා. මේ තුල සැකසෙන්නේ කොහාටද? භව අපි දන්නවා රූප භව. පැහැදිලිද? සමුදය තුල අපිට සැකසෙනවා තල උප්පත්ති ස්වභාව කාම රූප භව. සමුදය තුල විභවයට තමයි අයිති වෙන්නේ රූප භව. එහෙනම් තාම භව සැකසෙනවනේ. එහෙනම් මේක තාම සම්මා නිර්වාණය නෙවෙයි. නිවන නෙවෙයි. සම්මා නෙවෙයි. සම්මාන සමානයි නිවන. භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්නා පළමු සමාධියේ සිට නේව සංඥානා සංඥාතනේ තියෙන්න පුළුවන් රහතන් වහන්සේට. සෝතාපන්න ඉඳලා රහත් ඵලය දක්වා ඕනෑම කෙනෙකුට තියෙන්න පුළුවන්. හැබැයි ඒක නිවන නෙවෙයි. ඒක මනායතනයේ පැවැත්මේ ස්වභාවයක්. මනායතනයේ පෘථග්ජන කෙනාටත් තියෙනවා. මනායතනය නිරුද්ධ වුණාට පස්සේ රහතන් වහන්සේට ආයු සංස්කාරයේ තියෙන තාක් කෙලෙස් රහිත වූ විඥාන ධාතුවක් පවතිනවා. එතන උපාදාන ස්කන්ධ නෙවෙයි. විඥාන උපාදාන නෙවෙයි. දැන් මේ වචන පවා මම පැහැදිලි කරන්නේ මේ වචන වලට අපි හිර වෙලා ඉන්න හින්දා. නැත්නම් මේ පැහැදිලි කිරීම තුළ සමහර වචන කියලා දෙන්න අවශ්‍ය නැහැ. මේ කියන එක දරා ගන්න කෙනෙක් ලෑස්ති නම් සමහර වචන මට නොකියා මේක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. නමුත් අපි දැන් මේ ශ්‍රවණය කරන බොහෝ දෙනෙක් ජීවිතය අවුරුදු 35කටත් වැඩිය ගත කරපු අය. එතකොට මේ ශ්‍රවණය කරනකොට අපි අර අවුරුදු 30 40 50 60 තුල අහපු සමහර දේවල් වචන උඩට එනවා. උඩට ආපු ගමන්
මේ ශ්‍රවණයෙන් මෙයා අත මිදෙනවා. වෙනම සංස්කාරයකටපත් වෙනවා. කර්මය වෙනස් වෙනවා. ආර්ය ශ්‍රවණය වෙනස් වෙනවා. වෙනස් වෙලා එයා නැවතත් එයාගේ ලෝකේ තර්කයකට යනවා. එහෙනම් මේ මෙහෙමයි මෙහෙම කියලා තමන්ගේ කර්මයට වැටෙනවා. ශ්‍රවණය කරන්න ඕනේ සරණ යමින්. එතකොට ඒ සරණ අත මිදිලා තමාගේ මානසික මට්ටමින් හිතන උපාදානය මේකයි. දැන් ඔන්න යනවා. එතකොට මොකද වෙන්නේ? දැන් මේ අවස්ථාවේ මේක මෙහෙන් ඇහුණට දැන් අරමුණ ගමන් කරන්නේ අපේ මොනවාද? චිත්ත වීති ගමන් කරන්නේ තමන්ගේ වෙනම කොටසක් එක්ක. එතකොට මේක අර අපි පුරුදු වෙලා තියෙන විදිය. අපි ගොඩාක් වචන වලට හිර වෙලා. වචන ගොඩාක් එක්ක තමයි අපි මේ ධර්මය මේ ශ්‍රවණය කරන්නේ. තව වචන ගොඩක් මතක් කරගන්නවා. ඒ නිසා තමයි මේක එකින්කට පැහැදිලි කරන්නේ. එහෙම නැතුව මේ මොකද්ද කියන්නේ කියලා කෙනෙකුට හොඳට තේරුම් ගන්න මහන්සි වෙන්න පුළුවන් නම් මේ වචන ඇතුලේ ඉඳලා මේ කතාව තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒකයි කියන්නේ පළවෙනි සමාධියේ ඉඳලා නේව සංඥානා සංඥාතනය දක්වා පෘථග්ජන කෙනෙකුටත් තියෙන පුළුවන්. හැබැයි පෘථග්ජන කෙනා සමාධිය උපදවනකොට අපි යාට කියන එක ලෝකෝත්තර සිතක්. ඇයි ලෞකික නෙවෙයි. එයා එතන පංචකාමයේ ඉවත් වෙලා භවය පංචකාම පැවැත්මෙන් ඉවත් වෙලා තමයි ඒකට කියනවා විභවයේ පිණිස තමයි එයා ඒක කරන්නේ. ඒක ලෝකෝත්තරයි. හැබැයි සම්මා හෝ බුද්ධ ඥාන 67ට අයිති නැහැ. ඒකයි මෙතන වෙනස. ඊළඟට රහතන් වහන්සේටත් විඥානය තියෙනවා ස්කන්ධය විඥාන ස්කන්ධය විතර හැබැයි කෙලෙස් රහිත විඥානය තියෙනවා සෝතාපන්න මාර්ගස්ත භාවයෙන් රහතන් වහන්සේ දක්වා බුද්ධ ඥාන 67 තියෙන කෙනෙකුට මේ මන ආයතන එකම රහතන් වහන්සේගේ විඥානය පවතිනවා. ඒ මානසික ශක්තිය මේ ස්වභාවයට ගන්න පුළුවන්. මේ සමාධිය කියන්නේ ඒකාග්‍රතා මට්ටම්. ඕනෑම මිනිසෙකුට ඕනෑම පුද්ගලයෙකුට මේ මනසේ විඥානයේ ඒ එකඟතා මට්ටම් වලට පත් කරගන්න පුළුවන්. මේ ඒකාග්‍රතා මට්ටම් 9ක් ගැනයි මේ කියන්නේ. ඒ කියන්නේ මේ විශ්වයේ මේ සක්වල විතරක් නෙවෙයි වෙන ඕනෑම සක්වලක ඕනෑම තැනක විශ්වයේ මේ කෙනෙකුට විඥානයේ ඒකාග්‍රතා මට්ටම් පවත්වන්න පුළුවන් මට්ටම් 9කට විතරයි. ඒක විශ්ව ස්වභාවය. අපි සත්‍යයා හටගෙන ඉන්නේ විශ්ව ධර්මතාවය තුල. මේ ධර්මතාවයට අනුව ඕනෑම කෙනෙකුට මේ මනස මේ ඒකාග්‍රතා නැත්නම් එකඟ වන මට්ටම් 9ක් දක්වා විතරක් ගෙනියන්න පුළුවන්. එහා මට්ටමක් තියෙනවා. ඒකට අපි කියනවා ආනන්තරික සමාධිය. මෙන්න මේක තමයි සියලුම ආර්යයන් වහන්සේලාට පවතින සමාධිය. ආනන්තරික සමාධිය. භාග්‍යවතුන් වහන්සේ රතන සූත්‍රයේ විශේෂයෙන් වර්ණනා කරනවා. මේ සමාධිය තමයි ලෝකයේ අතරක නොරැඳෙන සමාධිය. ආනන්තරික සමාධිය. අතරක නොරැඳෙනවා කියන්නේ සමුදයෙන් තොරයි. එතකොට සමුදයෙන් තොර ආර්යයන් වහන්සේටත් මේ සමාධි 9කටපත් වෙන්න පුළුවන්. අතර මේ ආනන්තරික සමාධිය නැති පෘථග්ජන කෙනෙකුටත් මේ සමාධියටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ දේවල් අපි නැවත හොඳට ශ්‍රවණය කරලා මොකද්ද මේ කියන්නේ කියලා හොඳින් මානසිකාරය කරලා මේක තේරුම් ගන්න. තේරුම් ගත්තු දේ මනසේ දරාගෙන නැවත සිහිපත් කරන්න. එතකොට තමයි අපිට ප්‍රතිපදාවට අනුයුක්ත වෙන්න පුළුවන්කම ලැබෙන්නේ.